අපි ඔයාලත් එක්ක අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙන්නේ 4 ශ්‍රේණිය ගණිතය දෙවන වාරයට අදාළ ගණිත ප්‍රශ්න පත්‍රයක් තමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක දෙවනි වාරයට හදපු ප්‍රශ්න පත්‍රයක්ම නෙමෙයි, මේක සියලුම පාඩම් වලින් තියෙන පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් තමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්න, ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ ප්‍රශ්න පත්‍රය වලට අවශ්‍ය නම් 071 222 035 කියන අංකයට WhatsApp පණිවිඩයක් එවලා ඔයාලට ලබා ගන්නත් පුළුවන්. අපි යන් දැන් ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. හරි පුතේ, පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලට මිලිලීටර් වලින් ලියන්න කියලා. එතකොට අපි මේක දැනගන්න ඕන දෙයක් තමයි ලීටරයට මිලිලීටර් කීයක් තියෙනවද කියන එක. එතකොට අපි දන්නවා ලීටරයට මිලිලීටර් 1000ක් තියෙනවා නේද පුතේ? එතකොට 1000ක් තියෙනකොට මිලිලීටර් වලින් ලියන්න කිව්වහම අපි ලීටර් 6ක් පළවෙනි එක තියෙන ලීටර් 6ක් නේ. එතකොට මේ 6 1000න් ගුණ කරන්න. එතකොට 10න් 100න් 1000න් ගුණ කරන්න හරිම ලේසි. දීලා තියෙන සංඛ්‍යාවට අගට බිංදු දාපුවම නිකම්ම අපිට උත්තරේ ලැබෙනවා නේද? එහෙනම් 1000න් ගුණ කරනකොට අගට බිංදු 3ක් දැම්මම නිකම්ම උත්තරේ ලැබෙනවා. එතකොට 6ට අගට බිංදු 3ක් වටනහම උත්තරේ වෙන්නේ 6000යි මිලිලීටර්. දෙවෙනි එක 7යි ලීටර් තියෙන්නේ. එතකොට ඒකටත් අගට බිංදු 3ක් දාපුවම 7000යි මිලිලීටර් කියලා අපිට උත්තරේ ලියන්න පුළුවන්. ඊළඟ එකේ නම් එහෙම නෙමෙයි තියෙන්නේ. මෙතන ලීටර් 4යි මිලිලීටර් 500ක් තියෙනවා. එතකොට පුතේ මෙතන ලීටර් 4 මිලිලීටර් කරගන්නකොට 1000 4ක් 4000යි 4000යි අතන 500යි 4500යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. නැත්තම් ඔයාලට කරන්න පුළුවන් මෙතන කෙලින්ම 4 තියෙන එක එහා පැත්තේ මිලිලීටර් වල 500 ඉස්සරහට ගෙනාවා නම් කෙලින්ම මෙතන උත්තරේ 4500 කියලා ගන්න පුළුවන්. ඊළඟ 4 වෙනි එක ලීටර් 8යි මිලිලීටර් 305 තියෙන්නේ. එතකොට අපි දන්නවා ලීටර් මිලිලීටර් 1000යි. එතකොට මෙතන ලීටර් 8ක් තියෙනවා. 10 8ක් 8000යි. 8000යි 305 එකතු කරපුවාම 8305යි නේද පුතේ? ඊළඟට 5 වෙනි ප්‍රශ්නේ ලීටර් 2යි මිලිලීටර් 8යි තියෙන්නේ. එතකොට 1000 ඒවා දෙකක් 2000යි වෙනවා. එතකොට මිලිලීටර් 8ක් තියෙනවා. 2000ට 8ක් එකතු වුණාම 2008යි මිලිලීටර්. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ පුතේ තියෙන්නේ ලීටර් 8යි මිලිලීටර් 10යි. එතකොට 1000 ඒවාට 8000යි. 8000ට 10ක් එකතු කරපුවම 8010යි මිලිලීටර්. දැන් දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ අනිත් පැත්ත ලීටර් වලින් ලියන්න කියලා තියෙන්නේ. එතකොට 1000න් බෙදන්න තියෙන්නේ. එතකොට 1000න් බෙදනකොට උතේ 18 බිංදු 3යිනේ. එතකොට ඒ බිංදු 3ට මේකේ තියෙන අග බිංදු 3 කපලා දාපුවම උත්තරේ අපිට ගන්න පුළුවන්. එතකොට 2000 1000න් බෙදපුවාම 1000 තියෙන බිංදු 3යි 2000 තියෙන බිංදු 3යි කපලා දාපුවම ඉතුරු වෙන්නේ දෙකේ ඉලක්කම. එතකොට උත්තරේ දාගන්න පුළුවන් අපිට 2යි ලීටර්. අග බිංදු 3 කපපුවාම උත්තරේ අපිට ලේසියෙන් ගන්න පුළුවන්. එහෙනම් දෙවෙනි එකේ 7000 මිලිලීටර් තියෙන අග බිංදු 3 කපපුවාම 7යි ලීටර්. දැන් තුන්වෙනි එකේ තියෙන 4000 මිලිලීටර් අග බිංදු 3 කපපුවාම 4යි ලීටර්. ඊළඟට 4 වෙනි එකේ තියෙන පුතේ 9000 මිලිලීටර් අග බිංදු 3 කපපුවාම 9යි ලීටර්. ඊළඟට 3000 මිලිලීටර් තියෙන. එතකොට අග බිංදු 3 කපුවාම 3යි ලීටර්. ඊළඟට අවසාන එකේ තියෙන 1000 මිලිලීටර් අග බිංදු 3 කපුවාම 1යි ලීටර්. ඊළඟට ලීටර් හා මිලිලීටර් වලින් ලියන්න කියන පුතේ. එතකොට මේක අපි 1000න් බෙදනවා. එතකොට 1000න් බෙදනකොට මෙතන 18.3යිනේ. එතකොට ඔයාලට ලේසියෙන් කරන්න පුළුවන් දේ තමයි පිටිපස්සේ ඉඳලා ස්ථාන 3ක් ඉස්සරහට එන්න. කියන්නේ 3500 නේ පළවෙනි එකේ තියෙන්නේ. එතකොට පිටිපස්සේ ඉඳලා ස්ථාන 3ක් එනවා කියන්නේ පුතේ පිටිපස්සෙම තියෙනවා බිංදුව ඊළඟට 5 තියෙනවා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ අන්නේ 5 ගාවින් වෙන් කරගන්න එක. 3යි 5යි අතරින් වෙන් කරගන්න එක. එතකොට 3 කියන සංඛ්‍යාව ලීටර් පැත්තට යනවා. 500 කියන එක මිලිලීටර් පැත්තට යනවා. එතකොට අපිට ලීටර් 3යි මිලිලීටර් 500යි කියලා උත්තරේ ලියා ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ 6030යි මිලිලීටර්. එතකොට පිටිපස්සෙන් ස්ථාන 3ක් ආපුවම 6යි බිංදුවයි අතරින් තමයි වෙන් වෙන්නේ. එතකොට අපිට ලීටර් පැත්තට දාන්න පුළුවන් 6යි මිලිලීටර් පැත්තට දාන්න පුළුවන් 30යි කියලා. තුන්වෙනි එක පුතේ 2005යි මිලිලීටර් තියෙන්නේ. එතකොට ස්ථාන 3ක් පිටිපස්සෙන් ලාපුවම 2යි බිංදුවයි අතරට එන්නේ. එතකොට ලීටර් පැත්තට යනවා 2ක් මිලිලීටර් පැත්තට යනවා 5ක්. ඊළඟට 4 වෙනි එක තියෙන 4050යි මිලිලීටර්.
ස්ථාන තුනක් පිටිපස්සෙන් ලාපුවාම 4.4ට තමයි එන්නේ. එතකොට 4 ලීටර වෙනවා 50 මිලිලීටර වෙනවා. එතකොට ලීටර 4යි මිලිලීටර 50 තමයි උත්තරේ. ඊළඟට 1800 මිලිලීටර තියෙනවා. එතකොට පුතේ 1.8 අතර තමයි මේ ස්ථාන තුනක් ඉස්සරහට ආපුවම වෙන් වෙන්නේ. එතකොට ලීටර 1යි මිලිලීටර 800 තමයි අපිට උත්තරේ ගන්න විදිහට ගන්න වෙන්නේ. ඊළඟට 7008යි මිලිලීටර තියෙනවා. ස්ථාන තුනක් ඉස්සරහට ආපුවම වෙන් වෙන්නේ 7.4න්. එතකොට ලීටර පැත්තට යනවා 7ක්, මිලිලීටර පැත්තට යනවා 8ක්. ඊළඟට සම්මත සංකේතය දාලා ලියන්න තියෙනවා. එතකොට පුතේ මේක කිලෝග්‍රෑම් ග්‍රෑම් තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට ග්‍රෑම් නම් අපි දාන්නේ සිම්පල් G අකුර. එතකොට කිලෝග්‍රෑම් නම් දාන්නේ සිම්පල් KG අකුරු. එතකොට ඒක දාන්න ඕන පුතේ ඉලක්කමට පිටිපස්සේ. එතකොට පළවෙනි එක තියෙන ග්‍රෑම් 500යි නම් එහෙනම් අපි ලියන 500යි G. now දෙවෙනි එක කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 200 තියෙන්නේ. එතකොට උත්තරේ අපි ලියනවා 2යි kg 200යි G. එහෙනම් තුන්වෙනි එක තියෙන කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 30යි. එහෙනම් 5යි kg 30යි G. හතරවෙනි එක කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 190 තියෙන. එතකොට කිලෝග්‍රෑම් 8යි 190යි G. එතකොට කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 5 තියෙනවා. එතකොට පුතේ අපි උත්තරේ විදිහට ලියන්නේ කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 5 ලියන්නේ 4යි kg 5යි G කියලා. ඊළඟ ප්‍රශ්නේ කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් ලියන්න කියනවා. එතකොට අර ඉස්සල්ලා වගේමයි ස්ථාන තුනක් පිටිපස්සෙන් ඉස්සරහට එන්න තියෙන්නේ. එතකොට කිලෝග්‍රෑම් පැත්තටයි ග්‍රෑම් පැත්තටයි වෙන් කරගන්න පුළුවන්. එතකොට පළවෙනි එක 1500 G තියෙන්නේ. ස්ථාන තුනක් ඉස්සරහට ආපුවාම පිටිපස්සේ ඉඳලා 1යි 5යි අතරින් වෙන් වෙනවා. එතකොට කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500 කියලා 500 G කියලා උත්තරේ ගන්න පුළුවන්. දෙවෙනි එකේ තියෙන්නේ 3030යි G. එතකොට ස්ථාන තුනක් ඉස්සරහට ආවම 3.4න් වෙන් වෙන්නේ. එතකොට කිලෝග්‍රෑම් පැත්තට 3ක් යනවා, ග්‍රෑම් පැත්තට 30ක් යනවා. එතකොට 3යි kg 30යි G කියලා උත්තරේ ගන්න පුළුවන්. ඊළඟ 6540යි G තියෙන්නේ. එතකොට පුතේ ස්ථාන තුනක් ඉස්සරහට ආවම 6යි 5යි අතරින් වෙන් වෙනවා. එතකොට 6යි kg 540යි G කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. හතරවෙනි එකේ තියෙන්නේ ග්‍රෑම් 7300ක්. එතකොට පුතේ ස්ථාන තුනක් ඉස්සරහට ආපුවාම 7යි 3යි අතරින් තමයි වෙන් වෙන්නේ. එතකොට කිලෝග්‍රෑම් පැත්තට යනවා 7ක්, ග්‍රෑම් පැත්තට යනවා 300ක්. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ තියෙන 8220යි G කියලා. එතකොට ස්ථාන තුනක් ඉස්සරහට යනකොට 8යි 2යි අතරින් තමයි වෙන් වෙන්නේ. එතකොට පුතේ කිලෝග්‍රෑම් 8ක් යනවා ග්‍රෑම් 8 යනවා කිලෝග්‍රෑම් පැත්තට, 220 යනවා ග්‍රෑම් පැත්තට. ඊළඟට 5005යි ග්‍රෑම් තියෙනවා. එතකොට ස්ථාන තුනක් ඉස්සරහට එනකොට 5යි 0 අතරින් වෙන් වෙන්නේ. එතකොට අපිට උත්තරේ ලියන්න පුළුවන් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 5යි කියලා. හයවෙනි ප්‍රශ්නේ ග්‍රෑම් වලින් ලියන්න කියලා තියෙනවා. අපි දැනගන්න ඕනේ කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 1000යි. එහෙනම් අපි කිලෝග්‍රෑම් ග්‍රෑම් කරගෙන ඊට පස්සේ ඉතුරු ග්‍රෑම් ටික සම්පූර්ණ එකට එකතු කරගත්තා නම් අපිට උත්තරේ ගන්න පුළුවන් නේද? එහෙනම් පළවෙනි එක තියෙන කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 200යි කියලා. එතකොට පුතේ මුලින්ම කරන්න ඕනේ කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් කරගත්තාම කිලෝ එකට ග්‍රෑම් 1000යි, 1000 ඒවා දෙකක් 2000යි. 2000ට 200ක් එකතු කරපුවාම 2200යි G කියලා උත්තරේ ලියවනම් හරි. ඊළඟ දෙවෙනි එකේ තියෙන්නේ කිලෝග්‍රෑම් 6 ග්‍රෑම් 40. එතකොට 1000 වහයක් 6000යි. 6000ට 40ක් එකතු කරපුවාම 6040යි G. තුන්වෙනි එකේ තියෙන්නේ කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 3යි. එතකොට 1000 වහතක් 7000යි. ඊට පස්සේ ග්‍රෑම් තව 3ක් තියෙනවා. එතකොට 7000යි 3යි 7003යි ග්‍රෑම්. හතරවෙනි එකේ කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 560යි තියෙන්නේ. එතකොට පුතේ 1000 9ක් 9000යි. ඒකට 560ක් තව එකතු කරපුවාම 9560යි ග්‍රෑම් කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට පුතේ පස්වෙනි එකේ තියෙන්නේ කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 80 කියලා. එතකොට 1000 ව 3ක් 3000යි. 3000ට 80ක් එකතු කරපුවාම 3080යි ග්‍රෑම්. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 110යි තියෙන්නේ. 1000 ව 4ක් 4000යි. 4000ට එකතු කරනවා 110ක්. 4110යි ග්‍රෑම් කියලා උත්තරේ ලියා ගන්නවා. ඊළඟ 7 වෙනි ප්‍රශ්නේ දෙන්නේ පාසලක් තුල පිහිටි ස්ථාන කිහිපයක් පහත දැක්කේ කියලා තියෙනවා. එතකොට කාර්යාලය මැදින් දීලා තියෙනවා. ඒකට උඩින් බුදුමැදුර තියෙනවා. ඊට යටින් ගේට්ටුව තියෙනවා. වම් අත පැත්තෙන් පන්ති කාමරය තියෙනවා. දකුණු අත පැත්තෙන් සංගීත කාමරය තියෙනවා. එතකොට දිශා අනුව ගත්තාම කාර්යාලයට උතුරු දිශාවෙන් තියෙන බුදුමැදුර, දකුණු දිශාවෙන් තියෙන ගේට්ටුව, බටහිර දිශාවෙන් තියෙන පන්ති කාමරය, එතකොට දකුණු නැගෙනහිර පැත්තෙන් තියෙන සංගීත කාමරය.
පළවෙනි ප්‍රශ්නේ අහනවා කාර්යාලයට උතුරු දිශාවෙන් ඇත්තේ කුමක්ද කියලා. කාර්යාලයට උතුරෙන් තියෙන එතකොට බුදු මැදුර. උතුර කියන්නේ උඩ පැත්තෙන් තියෙන එක නේද? ඊළඟට දෙවෙනි එක අහන්නේ පන්ති කාමරයේ පිහිටියේ කාර්යාලයට කුමන දිශාවෙන්ද කියලා. ඒතර පන්ති කාමරයේ තියෙන්නේ කාර්යාලයට මොන දිශාවෙන්ද? උත්තරේ වෙන්නේ බටහිර දිශාවෙන්. නැත්තම් බස්නාහිර දිශාවෙන් කියලා ලියුවත් හරි. තුන්වෙනි එක අහන පුතේ පන්ති කාමරයේ නැගෙනහිරින් පිහිටා ඇති ස්ථාන මොනවද කියලා. ඒතකොට ස්ථාන කිව්වහම මෙතන එකට වඩා ලියවෙන්න ඕනේ. ඒතකොට පන්ති කාමරයට නැගෙනහිරින් තියෙන්නේ අපිට මෙහෙම ගත්තම පන්ති කාමරයේ දකුණු අත පැත්තෙන් තමන්ගේ දකුණු අත පැත්තෙන් තියෙන ස්ථාන දෙක ලියවනම් හරි. ඒතකොට කාර්යාලය සහ සංගීත කාමරය තමයි අපිට උත්තරේ විදිහට ලියන්න වෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ බුදු මැදුරට දකුණු දිශාවෙන් ළඟින්ම පිහිටා ඇත්තේ කුමක්ද කියලා අහන්නේ. ඒතර බුදු මැදුරට දකුණු දිශාවෙන් කියන්නේ යටපැත්තෙන්. ඒතකොට ළඟින්ම තියෙන්නේ කාර්යාලය. ඊළඟ ප්‍රශ්නේ කාර්යාලයට දකුණු දිශාවෙන් පිහිටා ඇත්තේ කුමක්ද කියලා අහනවා. එතකොට කාර්යාලයට දකුණු දිශාවෙන් යටපැත්තෙන් තියෙන්නේ ගේට්ටුව. ඊළඟට එකතු කරන්න තියෙන්නේ හරිම ලේසියට අග්ගල උත්තර ටික අපි ගමු. 5යි 5යි 10යි 10න් බිංදුව දානවා එකක් ඉතුරුයි. ඒක එහා පැත්තට ගෙනියනවා. එතකොට 6යි 3යි එකතු වුනහම 9යි 9ට එකක් එකතු වුනහම 10යි 10න් ආයෙත් බිංදුව දානවා එකක් ඉතුරුයි. ඊළඟට ආයෙත් 6යි 4යි එකතු කරනවා 6යි 4යි 10යි 10ට අර උඩ එක එකතු කරනවා. එතකොට 11යි 11න් එක දානවා එකක් ඉතුරුයි. ආයෙ එක එහා පැත්තට ගෙනියනවා. එතකොට 7යි 1යි 8යි 8යි 1යි 9යි. උත්තරේ 9100. ඊළඟට දෙවෙනි එක 9යි 2යි එකතු කරපුවම 11යි 11න් එක දානවා එකක් ඉතුරුයි එහා පැත්තට ගෙනියනවා. 7යි 3යි 10යි 10ට අර එක එකතු වුණාම 11යි 11න් ආයෙත් එක දානවා එකක් ඉතුරුයි. ආයෙත් 6යි 4යි 10යි 10ට එකක් එකතු වුණාම 11යි ආයෙත් අපි එක දානවා එකක් ඉතුරුයි. ඊළඟට 4යි 3යි 7යි 7ට එකක් එකතු කරපුවම 8යි. උත්තරේ 8111යි. දැන් තුන්වෙනි එක 9යි 7යි එකතු කරනවා 9යි 7යි 16න් 6 දානවා එකක් ඉතුරුයි. ඒක එහා පැත්තට ගෙනියනවා. එතකොට 9යි 1යි 10යි 10ට 7ක් 17යි 17න් 7 දානවා එකක් ඉතුරුයි. 3යි 1යි 4යි 4ට 4ක් එකතු කරපුවම 8යි. 9ට එකතු කරන සංඛ්‍යාවක් නැහැ. එහෙනම් කෙලින්ම පල්ලෙහාට ගෙනවා 9 කියලා. එතකොට උත්තරේ 9876යි. හතරවෙනි එක තියෙන්නේ 9යි 8යි එකතු කරපුවම 17යි 17න් 7 දාන එකක් ඉතුරුයි. ඊළඟට 9යි 1යි 10යි 10යි 1යි 11යි එකක් ඉතුරුයි. ඒක එහා පැත්තට ගෙනියනවා. එතකොට 9යි 1යි 10න් බිංදුව දානවා එකක් ඉතුරුයි. ඒක එහා පැත්තට ගෙනියනවා. 3යි 1යි 4යි 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 8යි. උත්තරේ 8017යි කියලා ගන්නවා. ඊළඟට පස්වෙනි එක 9යි 8යි එකතු කරපුවාම 17යි 17න් 7 දානවා එකක් ඉතුරුයි. අපි එහා පැත්තට ගෙනියනවා. එතකොට 6යි 1යි 7යි 7යි 3යි එකතු කරන් දෙන්න 7යි 3යි එකතු කරපුවාම 10යි 10න් බිංදුව දානවා එකක් ඉතුරුයි. ඒක එහා පැත්තට ගෙනියනවා. එතකොට 7යි 1යි 8යි 8යි 1යි 9යි කියලා උත්තරේ දානවා. 9077යි උත්තරේ. ඊළඟට 6 වෙනි එක 9යි 4යි එකතු කරපුවාම 13න් 3 දානවා එකක් ඉතුරුයි. ඒක එහා පැත්තට ගෙනියනවා. 9යි 1යි 10යි 10ට එකක් එකතු වුණාම 11යි එකක් ඉතුරුයි. එතකොට ඒක එහා පැත්තට ගෙනියනවා. 9යි 1යි 10යි 10ට 7ක් 17යි 17න් 7 දානවා එකක් ඉතුරුයි. ඒක එහා පැත්තට ගෙනිච්චාම 6යි 1යි 7යි. උත්තරේ 7713යි. ඊළඟ 9 වෙනි ප්‍රශ්නේ අහන්නේ සතියක් තුළ වාහන අංගයක අංගණයක නවතා තිබූ වාහන පිළිබඳ තොරතුරු පහත දැක්වේ කියලා තියෙන්නේ. වාහන වර්ගය දීලා තියෙනවා. නවතා තිබුණු වාහන සංඛ්‍යාව එහා පැත්තේ දීලා තියෙනවා. අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහන්න පුතේ වාහන අංගණයේ සතිය තුළ නවතා තිබූ මුළු වාහන ගන්න කොපමණද? ඒතර මුළු වාහන අහනවන පුතේ මේ ටික ඔක්කොම එකතු කරන්න ඕනේ. 2263යි 2540යි 1009යි 998යි ඔක්කොම ටික එකතු කරපුවාම අපිට උත්තරේ ලැබෙනවා 5810 කියලා. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ වාහන අංගයේ නවතා තිබූ වෑන් සහ මෝටර රථ ප්‍රමාණය කොපමණද? එහෙනම් වෑන් ටිකයි මෝටර රථයි එකතු කරපුවාම හරි. වෑන් තියෙනවා 1009ක්, මෝටර රථ තියෙනවා 1263ක්. ඔය දෙක එකතු කරපුවාම අපිට උත්තරේ ලැබෙනවා 2272ක් කියලා. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ මෙහි ලොරි රථ 13ක් අඩුවෙන් සටහන් වී ඇතනම් සතිය තුල නවතා තිබූ මුළු ලොරි රථ සංඛ්‍යාව කොච්චරද කියලා අහන්නේ. එතකොට 998ට අපි එකතු කරන්න ඕනේ 13ක්. එතකොට 998ට 13ක් එකතු කරපුවාම උත්තරේ විදිහට ලැබෙනවා 1011යි කියලා. එතකොට උත්තරේ ලැබෙනවා මම මෙතන එකතු කරලා තියෙන මුළු සංඛ්‍යාවට. එතකොට මෙතෙන් එකතු කරන්න ඕනේ 998ට නේද පුතේ? 998ට.
එකතු කරනවා 13ක්. එතකොට 8යි 3යි එකතු කරපුවාම 11යි. 11න් අපි දානවා 1 එකක් ඉතුරුයි. ඊට පස්සේ ඒක 9ට එකතු කරනවා 9 1යි 10යි 10ට එකක් 11යි එකක් ඉතුරුයි. ඊට පස්සේ ඒක ගෙනියනවා එහා පැත්තට 9 1යි එකතු කරපුවාම 10යි. එතකොට අපිට ලැබෙන උත්තරේ 1011යි කියලා. හරි. ඊළඟ ප්‍රශ්න පුතේ 10 වෙනි එක හිස්තැන් පුරවන්න තියෙන්නේ සතියට දවස් හිස්තැනක්. අපි උත්තර ටික දාගෙන යන ටක් ගාලා සතියට දවස් 7කි. දැන් දෙවෙනි එක අහනවා අවුරුද්දට මාස එතකොට 12කි. තුන්වෙනි එක තියෙන අවුරුද්දට දින 30න් අවසන් වෙන මාස තියෙන පුතේ කීයද? 4ක් නේද? 4 කී එහෙනම් ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ අහන අවුරුද්දට දින 31කින් අවසන් වෙන මාස කීයද කියලා අහන්නේ. එතකොට මාස තියෙනවා අපිට 7ක්. 7කී කියලා දානවා. අඩුම දින ගණනක් ඇති මාසය වෙන්නේ පෙබරවාරි. ඊළඟට සහ කියලා උත්තර දෙකක් දානවා. තියෙන්නේ දවස් සති අන්තයට අයත් වේ. ඒක සති අන්තයට අයත් දවස් දෙක වෙන්නේ සෙනසුරාදා සහ ඉරිදා. ජූනි මාසයට තිබිය හැකි දින ගන්න ජූනි ඉවර වෙන්නේ 30න්. එහෙනම් උත්තරේ දානවා 30යි කියලා. නත්තල් හිස්තනම් මාසයේ සමරුන් ලබයි. එහෙනම් නත්තල් සමරන්නේ දෙසැම්බර් මාසයේ. ඊළඟට ආයෙත් උත්තර දෙකක් දාලා යන මාස එක ළඟ දින 31කින් අවසන් වන මාස වේ. නම් එක ළඟ දින 31කින් අවසන් වන මාස දෙකක් තියෙනවා. ජූලි සහ අගෝස්තු. එහෙනම් 10 වෙනි ප්‍රශ්නේ අධික අවුරුද්දකට දින තියෙනවා දින 366ක්. නම් ඔය විදිහට උත්තර පුරවලා දෙනවා නම් ඔයාලගේ උත්තර ටික හරි. ඊළඟට අඩු කරන්න තියෙන උතේ අපිට අක් ගාලා අඩු කරගෙන යන්න. 7න් 9ක් අඩු කරන්න බෑ. ඒකට අපිට එහා පැත්තෙන් ගේන්න වෙනවා 17න් 9ක් අඩු කරන්න තියෙන 17න් 9ක් අඩු කරපුවාම 8යි. දැන් එහා පැත්තේ තියෙන 2 2න් 6ක් බෑ. එහා පැත්තෙන් ගන්න ඕනේ. ඒකට 12න් 6ක් අඩු කරපුවාම 6යි. දැන් එහා පැත්තේ තියෙන 5 5න් 4ක් අඩු කරපුවාම 1යි. දෙවෙනි ප්‍රශ්නේ 7න් 3ක් අඩු කරපුවාම 4යි. එහා පැත්තේ තියෙන 4න් 6ක් අඩු කරන්න බෑ. හින්දා එහා පැත්තෙන් ගන්න 14න් 6ක් අඩු කරපුවාම 8යි. දැන් එහා පැත්තේ තියෙන 8 නෙමෙයි 7 7න් 2ක් අඩු කරපුවාම 5යි. තුන්වෙනි එක 9න් 7ක් 2යි. 3න් 7ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් ගන්න 13න් 7ක් අඩු කරපුවාම 6යි. දැන් එහා පැත්තේ තියෙන 5 5න් 1ක් අඩු කරපුවාම 4යි. ඊළඟට 1න් 9ක් අඩු කරන්න බෑ. අපිට එහා පැත්තේ තියෙන බිඳුවනුත් ගන්න බෑ. ඊට පස්සේ ඒකටත් එහා පැත්තකින් ගන්නවා. එතකොට 9න් ගේනවා එකක් එක ස්ථානයේ පැත්තට. එතකොට 11 11න් 9ක් අඩු කරපුවාම 2යි. ඊට පස්සේ පුතේ තියෙන බිඳුව නෙමෙයි එතන තියෙන 9 9න් එකක් අඩු කරපුවාම 8යි. ඊළඟට දැන් අතන 9 නෙමෙයි තියෙන 8 8න් 3ක් අඩු කරපුවාම 5යි. ඊළඟ බිඳුවෙන් 6ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එනවා 10න් 6ක් 4යි. ඊළඟට දෙක තියෙන්නේ දැන් එතන 12න් අපිට අඩු කරන්න එහා පැත්තෙන් එකක් ගත්තාම 12යි. 12න් 7ක් අඩු කරපුවාම 5යි. එහා පැත්තෙන් එකක් ගත්ත නිසා දැන් 5 නෙමෙයි තියෙන 4 4න් දෙකක් අඩු කරපුවාම 1යි. ඊළඟට 8න් 9ක් අඩු කරන්න බැරි හින්දා 7න් ගේනවා එහා පැත්තට එක ස්ථානයේ පැත්තට එකක්. ඒකට 18යි 18න් 9ක් අඩු කරපුවාම 9යි. දැන් අතන බිඳුව නෙමෙයි තියෙන්නේ 10 ස්ථානයේ 9 තියෙන්නේ 9න් එකක් අඩු කරපුවාම 8යි. ඊළඟට අතන 7 නෙමෙයි තියෙන්නේ 100 ස්ථානයේ 6 තියෙන්නේ 6න් 4ක් අඩු කරපුවාම 2යි. ඊළඟට ගැටලු විසඳන්න කියලා තියෙනවා. පරාක්‍රම විදුහලේ සිටින සිසුන් සංඛ්‍යාව 768කි. මහසෙන් විදුහලේ සිටින සිසුන් සංඛ්‍යාව 429කි. මහසෙන් විදුහලට වඩා පරාක්‍රම විදුහලේ සිටින සිසුන් ගන්න කොපමණද කියලා අහන්නේ. වඩා කියන වචනේ આવොත් විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න ඕනේ. එතකොට 768න් 429ක් අඩු කරපුවාම අපට උත්තරය ලැබෙනවා 339යි කියලා. දැන් දෙවෙනි ප්‍රශ්නේ තියෙන පොඩිමණිකේ දුම්රිය මගෙන් ගන්න 701කි. යාල් දේවි දුම්රිය මගෙන් ගන්න 609කි. යාල් දේවි දුම්රියට වඩා පොඩිමණිකේ දුම්රිය සිටි මගෙන් ගන්න කොපමණද කියලා අහන්නේ. එහෙනම් වඩා වචනේ આવොත් හැම වෙලාවෙම අඩු කරන්න ඕනේ. විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න ඕනේ. එහෙනම් 701කින් 609ක් අඩු කරපුවාම අපිට උත්තරය ලැබෙනවා 92යි කියලා. 13 වෙනි ප්‍රශ්නේ මුදල් සම්බන්ධ ප්‍රශ්නයක්. පළවෙනි එක අහන්නේ රුපියල් 2කට ඇති 725 කාසි ගන්න කොපමණද කියලා අහනවා. එතකොට රුපියලට 725 කාසි 4ක් හැදෙන්න ඕනේ. එතකොට තමයි 700ක් හැදෙන්නේ. 700ක් තමයි රුපියලක් වෙන්නේ පුතේ. එතකොට රුපියලට 725 කාසි 4යි නම් රුපියල් 2කට 725 කාසි 8ක් එන්න ඕනේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහනවා රුපියල් 20 වර්ණය කුමක්ද? රුපියල් 20 වර්ණය රෝස පැහැය නැත්නම් මදටිය පැහැය කියලා ගන්නත් පුළුවන්. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ මුදල් නෝට්ටු වල පොදු ලක්ෂණ දෙකක් ලියන්න කියනවා. මුදල් නෝට්ටු වල පොදු ලක්ෂණ මම කීපයක් ලියන්නම් දෙකක් නෙමෙයි. ඔයාලගේ කීපයක් අතරින් එකක් දෙකක් තියෙනවා නම් ඔයාලගේ උත්තරේ හරි.
නම් අපිට ගන්න පුළුවන් වටිනාකම අකුරෙන් සටහන් කර තිබීම, වටිනාකම ඉලක්කමෙන් සටහන් කර තිබීම ඔය දෙකම තියෙනවා. ඊළඟට මුදල් ඇමති සහ මහා බැංකුව අධිපති අත්සන් කර තිබීම, ඊළඟට කාණ්ඩ අංකයක් තිබීම. තව මීට වඩා තව පොදු ලක්ෂණ තියෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ 750 කාසි 10ක් රුපියල් කීයද කියලා අහනවා. ඒතකොට 750 කාසි දෙකක් තමයි පුතේ රුපියලක් වෙන්නේ. ඒතකොට 750 කාසි 10ක් වෙනවා රුපියල් 5ක් කියලා. ශ්‍රී ලංකාවේ භාවිත වන කාසි වර්ග මොනවද කියලා අහන පස්වෙනි ප්‍රශ්නේ. එතකොට කාසි වර්ග තියෙනවා රුපියල තියෙනවා, රුපියල් 2 තියෙනවා, රුපියල් 5 තියෙනවා, රුපියල් 10 තියෙනවා. 14 වෙනි ප්‍රශ්නේ පහත සඳහන් මුදල කාසි හා නෝට්ටු භාවිතයෙන් ගෙවිය හැකි ආකාරය බැගින් ලියන්න කියනවා. රුපියල් 14යි 750 අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් කාසි හා නෝට්ටු භාවිතයේ රුපියල් 10, රුපියල් 2, රුපියල් 2, 750 විදිහට. අනිවාර්යෙන් මෙතෙන්දී පුතේ එකතු කිරීම දාන්න ඕනේ. හරිද? අතරමැදට ඒ වගේම තමයි රුපියල් 10 න රුපියල් 10යි 7.2යි කියලා දාන්නේ. හරිද? ඒ 7 වෙනම ලියන්න ඕනේ. එතකොට මෙතන උත්තරේ අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ රුපියල් 75යි 725. එතකොට අපිට 75 දා ගන්න පුළුවන් රුපියල් 50යි, රුපියල් 20යි, රුපියල් 5යි විදිහට අවසානට 725යි කියලා ලියා ගන්න. ඊළඟ තුන්වෙනි එක තියෙනවා රුපියල් 560යි 750. 560 දා ගන්න පුළුවන් 500යි, 50යි, 10යි විදිහට. එතකොට අවසානට 750 කියලා ලියා ගන්න. ඊළඟ හිස්කත පුරවන්න තියෙන්නේ දැලිසක් තියෙනවා 3 වරක් 5 අපි 3 ඉලක්කම තමයි ගුණ කරන්න උඩ තියෙන සංඛ්‍යාවෙන් 3 වරක් 5 3 වරක් 5 15යි. ඊළඟ 3 වරක් 9 27යි. ඊළඟ 3 වරක් 8 24යි. 3 වරක් 1 3. ඊළඟ 3 වරක් 3 9යි. 3 වරක් 7 21යි. 3 වරක් 4 12යි. 3 වරක් 2 6යි. 3 වරක් 6 18යි. 3 වරක් 10 30යි. ඊට 4ෙන් ගුණ කරගම 4 වරක් 5 පුතේ 20යි. ඊට 4 වරක් 9 36යි. 4 වරක් 8 32යි. 4 වරක් 1 4යි. ඊළඟට 4 වරක් 3 12යි. ඊළඟට 4 වරක් 7 28යි. ඊළඟට 4 වරක් 4 16යි. ඊළඟට 4 වරක් 2 8යි. 4 වරක් 6 24යි. 4 වරක් 10 40යි. ඊළඟට පිළිතුරු සපයන්න කියලා තියෙනවා මීටර් සෙන්ටිමීටර් එකතු කරන්න තියෙන මේක හරියම ලේසි. අපි එකතු කරමු ටක් ගාලා 5යි 5 එකතු කරපුවම 10යි 10යි බිංදුව දාන එකක් ඉතුරුයි. ඊළඟට 3යි 2යි 5යි 1යි 6යි එතකොට ඊළඟට 5යි 1යි 6යි. ඊළඟට 2යි 2යි 4යි 7යි 1යි 8යි 4යි 3යි එකතු කරපුවම 7යි. ඊළඟ තුන්වෙනි එක බිංදුවයි 7යි එකතු කරපුවම 7යි 7යි 1යි එකතු කරපුවම 8යි. ඊළඟට 4 එකතු කරන සංඛ්‍යාවක් නැහැ. ඒක නිසා ගෙලින්ම අපි 7 දානවා. ඊළඟට අඩු කරන්න තියෙන පුතේ 8න් එකක් අඩු කරපුවම 7යි 5න් 4ක් අඩු කරපුවම 1යි. ඊළඟට 7න් 3ක් අඩු කරපුවම 4යි. ඊළඟට 4න් 4ක් අඩු කරපුවම බිංදුවයි 9න් 6ක් අඩු කරපුවම 3යි 7න් එකක් අඩු කරපුවම 6යි. ඊළඟට අවසාන එක 4න් 3ක් අඩු කරපුවම 1යි 8න් 3ක් අඩු කරපුවම 5යි 6න් 3ක් අඩු කරපුවම 3යි. නම් 17 වෙනි ප්‍රශ්නේ ගැටළු විසඳන්න තියෙන්නේ කම්බියක දිග මීටර් 5කි තවත් කම්බියක දිග මීටර් 3කි කම්බි දෙකේම දිග කොපොන්ද කියලා අහනවා. එහෙනම් මේ දෙකම එකතු කරන්න ඕනේ. 5යි 3යි එකතු කරපුවාම අපිට උත්තරේ ලැබෙනවා මීටර් 8ක් කියලා. ඊළඟට මීටර් 9ක් දිග රෙදි කැබල් රෙදි රෝලකින් මීටර් 4 සෙන්ටිමීටර් 25ක කැබල්ලක් කපා ඉවත් කරන ලදී. ඊටු රෙදි කැබල්ලේ දිග කොපොන්ද කියලා අහන්නේ. ඉතුරු අහනවා නම් අපි අඩු කරන්න ඕනේ. අපිට මේක අඩු කරන්න ලේසි මීටර් 9 සෙන්ටිමීටර වලට අරව ගත්තාම. මීටරයට සෙන්ටිමීටර 100ක් තියෙන නිසා 100 9ක් 900යි කියලා මම ගන්නවා. ඊට පස්සේ මීටර් 4 සෙන්ටිමීටර 25 කියන එකත් සෙන්ටිමීටර වලට අරව ගන්නවා. එතකොට පුතේ මීටර් 4ක් කියන්නේ 400ක් සෙන්ටිමීටර වලින් 425 එකතු කරපුවම 425යි. එතකොට 900න් 425 කඩ කරා නම් උත්තරේ ලැබෙනවා 475යි සෙන්ටිමීටර. මේක මීටර හා සෙන්ටිමීටර වලින් ලියන්න පුළුවන් කාට හරි. එහෙම ලියුවොත් ලියන්න ඕනේ මීටර 4යි සෙන්ටිමීටර 75යි කියලා. 18 වෙනි ප්‍රශ්නේ ආන පහත ඔරලෝසු මුහුණ අතර දැක්වෙන වේලාව ලියන්න. හරිම ලේසි මේක නම්. පළවෙනි එකේ තියෙන වේලාව 6යි. ඊළඟ එකේ වේලාව 3:30යි. ඊළඟ තුන්වෙනි එකේ තියෙන වේලාව 5:45යි. 19 වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන වේලාවන් ඔරලෝසු මුහුණ අතර දක්වන්න. පළවෙනි එක තියෙන 10 පසු මිනිත්තු 45යි 10:45 එහෙනම් 10 පහු වෙලා තියෙන්න ඕනේ. එහෙනම්
මිනිත්තු කටුව අනිවාර්යයෙන්ම 10යි 11යි අතර තියෙන්න ඕනේ නේද? එහෙනම් 10යි 45 මෙන්න මේ විදිහට අපිට සටහන් කරන්න පුළුවන්. ඊළඟට වේලාව 1:25 තියෙන. එහෙනම් එක පහු වෙලා තියෙන්නේ. එහෙනම් පැය කටුව තියෙන්න ඕනේ 1ත් 2ත් අතර. එතකොට උත්තරේ මෙන්න මේ විදිහට 1යි 2යි අතර පැය කටුව දානවා. මිනිත්තු කටුව 5 කෙලින් දානවා. ඊළඟ ප්‍රශ්නේ වේලාව 4:05 තියෙන්නේ. එතකොට 4 පහු වෙලා තියෙන්නේ. එතකොට 4:05 කිව්වා මිනිත්තු කටුව තියෙන්න ඕනේ 1 කෙලින්. 4:05 කියද්දි පැය කටුව තියෙනවා 4ට පොඩි විනාඩි 5ක් ගිහිල්ලා තියෙන්නේ. එතකොට චුට්ටක් එහාට කරලා 5 පැත්තට වෙන්න ඇන්දාම වාට ලකුණු ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. 4:05 මෙන්න මේ විදිහට ලියන්න තියෙනවා. හරි. ඊළඟට 20 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පිළිතුරු සපයන්න කියලා. පළවෙනි එක අහනවා පැයකට මිනිත්තු කීයද කියලා. පැයකට මිනිත්තු තියෙනවා 60. මිනිත්තු 60යි. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ පැය 1යි මිනිත්තු 10කදී ටැංකියක් සම්පූර්ණයෙන් පිරෙන ලදී. එම කාලයේ මිනිත්තු වලින් කීයද කියලා අහනවා. එතකොට පැයට මිනිත්තු තියෙන 60යි පුතේ. තව මිනිත්තු 10කුත් තියෙනවා. එතකොට 60යි 10 එකතු කරපුවාම මිනිත්තු 70යි. සතියකට ඇති මුළු පැය ගන්න කොහොමද කියලා අහනවා. එතකොට දවසකට තියෙන පැය 24යි. ඒ වගේ සතියක් කියන්නේ දවස් 7ක් පුතේ. 24 ගුණ කර ගන්නවා 7. එතකොට අපිට ලැබෙනවා පැය 168ක් කියලා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ අහන මිනිත්තු 180ක් තුල ඇති පැය ගන්න කොහොමද කියලා. එතකොට පැයක් කියන්නේ මිනිත්තු 60ක්. එතකොට අපි 180 60න් බෙදාගත්තා නම් හරි. 180 කියන්නේ 60 ඒවා 3ක්. එහෙනම් උත්තරේ ලැබෙනවා පැය 3යි කියලා. 21 වෙනි ප්‍රශ්නේ දීර්ඝ බෙදීමේ ක්‍රමයට විසඳන්න කියලා කියනවා. 9ට 4 ඒවා 2යි. 4 වරක් 2 8යි. 9න් 8ක් අඩු කරපුවාම 1යි. 4 ගේනවා පල්ලෙහාට 14ට බලනවා 4 ඒවා 17ට 4 ඒවා 3යි 4 වරක් 3 12යි 14න් 12 කඩු කරපුවාම 2යි ඉතුරු 2ක් එනවා. දැන් දෙවෙනි එක 81 3ෙන් බෙදන් දෙන්නේ 8ට 3 ඒවා බලන ඉස්සෙල්ලාම 8ට 3 ඒවා තියෙනවා 2ක්. දැන් 3 වරක් 2 6යි 8න් 6ක් කඩු කරපුවාම 2යි 1 ගේනවා පල්ලෙහාට. එතකොට 21ට 3 ඒවා තියෙනවා 7ක් 3 වරක් 7 21යි 21කින් 21ක් කඩු කරපුවාම 0යි කියලා අපි දාගන්නවා. තුන්වෙනි එක පුතේ 53 4න් බෙදන් තියෙන්නේ ඉස්සෙල්ලාම 5ට 4 ඒවා තියෙනවා 1ක් 4 වරක් 1 4යි 5න් 4ක් අඩු කරපුවාම 1යි ඊට පස්සේ 3 ගේනවා පල්ලෙහාට. ඒතකොට 13ට 4 ඒවා තියෙනවා 3ක් 4 වරක් 3 12යි 13න් 12 අඩු කරපුවාම 1යි. ඊළඟට 67 4න් බෙදනවා 6ට 4 ඒවා තියෙන්නේ 1යි 4 වරක් 1 4යි 6න් 4ක් අඩු කරපුවාම 2යි. එතකොට 7 ගේනවා පල්ලෙහාට පුතේ 24 4 ඒවා බලනවා 24 4 ඒවා තියෙන්නේ 6යි 6 වරක් 4 නැත්නම් 4 වරක් 6 24යි 27න් 24 කඩු කරපුවාම ඉතුරු 3යි. ඊළඟ 59 3ෙන් බෙදන් තියෙන්නේ ඉස්සෙල්ලම් 5ට 3 ඒවා බලනවා 5ට 3 ඒවා තියෙනවා 1ක් 3 වරක් 1 3යි 5න් 3 කඩු කරපුවාම 2යි. එහා පැත්තේ 9 ගෙනා පල්ලෙහාට 29ට 3 ඒවා බලනවා 29ට 3 ඒවා තියෙනවා 9ක් 3 වරක් 9 27යි. එහෙනම් 29න් 27ක් අඩු කරපුවාම උත්තරේ අපිට ඉතුරු විදිහට ලැබෙනවා 2ක් කියලා. ඊළඟ 47 3ෙන් බෙදන්න තියෙන පුතේ 47 3ෙන් බෙදුවම පළවෙනියට 4ට 3 ඒවා බලනවා 4ට 3 ඒවා තියෙනවා 1ක් 4 වරක් 1 බලනවා 3 වරක් 1 බලනවා. එතකොට 3 වරක් 1 3යි 4ෙන් 3ක් අඩු කරපුවාම 1යි 7 ගේනවා පල්ලෙහාට 17ට 3 ඒවා බලනවා 17ට 3 ඒවා තියෙනවා 6ක් එතන 6 වෙන්න ඕනේ. එතකොට sorry 5 තියෙන්න ඕනේ. තිබ්බ එක හරි නේද? හරි 4ට 3 1යි 3 වරක් 1 3යි 4ෙන් 3ක් අඩු කරපුවාම 1යි පුතේ 7 ගේනවා පල්ලෙහාට. එතකොට 17ට 3 ඒවා 5යි 3 වරක් 5 15යි 17න් 15ක් අඩු කරපුවාම ඉතුරු 2යි. ඊළඟ ප්‍රශ්නේ විසඳන්න කියලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ යහළුවන් තිදෙනෙකු අතර පැන්සල් 51ක් සමානව බෙදාගත්තේ නම් එක අයෙකුට ලැබුණු පැන්සල් ගන්න කොහොමද කියලා අහන්නේ. එහෙනම් 51 3ෙන් බෙදා ගන්න ඕනේ. එතකොට 5ට 3 ඒවා තියෙන්නේ 1යි
එතකොට ඉතුරු වෙනවා දෙකක්. ඒක එහා පැත්තට ගෙනිච්චාම 21යි 21ට 3 තියෙනවා 7. එතකොට උත්තරේ 17යි. දෙවෙනි එක පාසලයකට පොත් 4 බැගින් වනසේ පොත් 92කින් සෑදියගේ පාසල් ගන්න කොහොමද කියලා අහනවා. එන 92 4ෙන් බෙදා ගන්න ඕනේ. එතකොට 92 4ෙන් බෙදපුවාම 23ක් ලැබෙනවා. එතකොට 9ට 4 ඒවා 2යි. එකක් ඉතුරු එහා පැත්තට ගෙනිච්චාම 12යි 12ට 4 ඒවා 3යි. තුන්වෙනි ප්‍රශ්නේ නිරෝගී ගව රංචුවක සිටින ගවයින්ගේ මුළු පාද සංඛ්‍යාව 76කි. එම ගව රංචුවේ සිටින ගවයින් ගන්න කොපමණද කියලා අහන්නේ. එතකොට පුතේ 76 අපි 4ෙන් බෙදා ගත්තා නම් හරි නේද? කකුල් තියෙන 4යිනේ. එතකොට 7ට 4 ඒවා තියෙන 1යි. ඉතුරු වෙනවා 3. එතකොට එහා පැත්තට ගෙනියනවා 3. එතකොට 36 36ට 3 ඒවා 36ට 4 ඒවා තියෙනවා 9ක්. එතකොට උත්තරේ 19ක් කියලා ලැබෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ බැලුම් බෝල 69කින් බැලුම් බෝල 4 බැගින් වන පොකුරු කීයක් සෑදියකද කියලා අහනවා. එහෙනම් 69 අපි 4ෙන් බෙදන්න ඕනේ. 6ට 4 ඒවා තියෙන 1යි. එතකොට ඉතුරු වෙනවා 2ක්. 29ට බලනවා 4 ඒවා. 29ට 4 ඒවා තියෙන 7යි. එතකොට 4ක් 4 වෙන්නේ 28යි. ඉතුරු එකක් ලැබෙනවා. එතකොට එකක් ඉතුරු වුණාට මේකේ දාන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද පොකුරු කීයක් සෑදියකද කියලා අහන්නේ. ඒතර පහදන්න පුළුවන් පොකුරු ගාන වෙන්නේ 17යි. අවසාන ප්‍රශ්නේ බටු පැල 85ක් එක් බඳුනක 3ක් බැගින් වනසේ සිටුවීමට අවශ්‍ය බඳුන් ගන්න කොපමණද කියලා අහන්නේ. එතකොට 85 3ෙන් බෙදුවා නම් හරියි. එතකොට 8ට 3 ඒවා පුතේ තියෙනවා 2ක්. එතකොට ඉතුරු වෙනවා 3 වරක් 2 6යිනේ. ඉතුරු වෙනවා 2ක්. එතකොට 25ට බලනවා 25ට 3 ඒවා තියෙන්නේ 8යි. එතකොට 3 වරක් 8 24යි. 25න් 24ක් අඩු කරපුවම 1යි. ඉතින් ඉතුරු වෙන එක අවශ්‍යතාවයක් නැහැ. මොකද මෙතන අහන්නේ බඳුන් ගන්න කොපමණද කියලා. එතකොට ඉතුරු ගාන සටහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට උත්තරේ ගන්නවා 28යි කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රය වලත් එක්ක උත්තර ටික සාකච්ඡා වෙන්නේ පුතේ. එහෙනම් අපි ඊළඟට පුනරීක්ෂණ නැතුව අපි බලමු වාර විභාග ප්‍රශ්න පත්‍ර ටිකක් අපි සාකච්ඡා කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඔයාලත් එක්ක හම්බෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්.